Welcome back to my YouTube channel. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. Hi. ඔන්න අනුරාධපුරේ දෙවෙනි vlog එකත් අරන් ආවා. උදේම නැගිටලා කිරි ආහාරත් හදාගෙන ඔන්න ඉතින් අපි රුවන්වැලි මහා සෑයට පිටත් වෙන්නයි හදන්නේ. අපි ඉතින් ගමන පටන් අරන් වැඩි වෙලාවක් අපිට ඔහොම යන්න නම් හම්බුනේ නැහැ. මොකද දන්නවද? අපේ මේ ට්‍රිප් එකේ සමාජිකයන්ට හරියට අමතක වෙනවා. ඉතින් මෙහෙම චූට දුරක් ගියාට පස්සේ අපිට කෝල් එකක් ආවා අපේ බෑග් එකක් එහෙ දාලාවිල්ලා කියලා. ඉතින් ඔන්න මටයි සමීර මාමටයි සමන්ති නැන්දලා චූටි බබාටයි යන්න වුණා ආයේ බෑග් එක අරන් එන්න. ඔන්න ඔහොමයි ඉතින් උනේ. ඊට පස්සේ අපි කොහොම හරි ලස්සන මල් එකකුත් අරගෙන ඔන්න ඉතින් ආවා. රුවන්වැලි මහා සෑය වඳින්න. ඉතින් මෙන්න මෙහෙම රුවන්වැලි මහා සෑය දුරටුව ගාවත් රන්සල් තියෙනවා උදේ ඉඳන් රෑ වෙනකම්. අපේ බෞද්ධයෝ කොච්චර පින් කරගන්නවද කියලා හිතනවා ඒවා දකිද්දි. ඉතින් අපි ගෙනාව මල් දෝවණය කරගෙන අපි ඔන්න රුවන්වැලි මහා සෑය වඳින්නයි යන්නේ. හරිම ලස්සන දසුණක් නේද? හිත නිවන දසුණක්. ඉතින් අපි ගෙනාපු කිරි ආහාරත් පූජා කරලා අපි පන්සිල් සමාදන් වෙලා අපි හෙවණකට වෙලා ඉඳන් තුන් සූත්‍රය සජ්ජායනා කළා. ඊට පස්සේ අපි ශ්‍රී මහා බෝධිය වන්දනා කරන්න තමයි මේ යන්නේ. ඉතින් අද ගොඩාක් සෙනග ඉන්නවා ශ්‍රී මහා බෝධියත් වැඳගෙන. ඉතින් අපිට ලොකු වෙලාවක් ඇත්තටම ගත කරන්න හම්බුනේ නැහැ. මොකද අපේ කට්ටිය ඒ වෙලාවේ එක එක තැන් වලට බෙදලා හිටියේ. ඒ නිසා අපි කට්ටියම එක තැනකට එකතු වෙන්න ඕන නිසා ඊට පස්සේ ඉක්මනින් එයාලවත් හොයාගෙන ආවා. ඒ යන අතර මගේ ඉතින් අපිටත් දන්සල් වඳින්න අවස්ථාවක් හම්බුණා. ඊට පස්සේ ඉතින් ඔන්න අපේ කට්ටියව අපි හොයාගත්තා. ඔන්න අපි ආවා නාන්න. අපි කෙලින්ම ආවේ ඊට පස්සේ නාන්න යන්න. මොකද අපේ කට්ටියගෙන් පුදුම ඉල්ලීමක් තිබ්බේ නාමු. ඊපස්සේ නාලා අපි දවල් කෑමත් ගත්තා. එතන මෙහා පැත්තේ තිබ්බ ගල් ගොඩක් උඩ ඉඳගෙන. ඊට පස්සේ මෙන්න කට්ටිය දොයි හොඳට නාලා කාලා දොයි. ඊට පස්සේ අපි කොහෙද ගියේ කියලා බලන්න ඊළඟ vlog එකත් එක්ක එකතු වෙන්න. බයි බයි.